තෙරුවන් සරණයි. උතුම් පුර පසළොස්වක පොහෝ දිනයක් නිමිති කොටගෙන අනුරාධපුර කඩපනහ විහාර මහදේවී ආරාම පුණ්‍ය භූමියේ සිට අපි සූදානම් සුපින්වත් වූ ඔබ සැම සිල් දෙනා වෙනුවෙන් සුමధుර ධර්මදේශනයක් මෙතෙන් පටන් ආරම්භ කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා දහත් වට්ටිය පූජා කරමින් ධර්මදේශනය සඳහා ආරාධනා කිරීමයි දැන් සිදුවන්නේ. සාදු සාදු සාදු. උතුම් වූ ධම්සභා මණ්ඩපයේට අද දවසේ වැඩම වදාළේ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපේ ස්වාමීන් වහන්සේ. අද දවසේදී පින්බර දායකත්වය ලබා දෙන්නේ වයස අවුරුදු 88ක් වූ කාන්ති කුමාරසිංහ මාතාවට නිදුක් නිරෝගී සුව ජීවනයේ ප්‍රාර්ථනා කරමින් එවැගේම ට්‍රෙවෝන් මිලින්ද පුතුණුවන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඉන්දුරූපසිංහ මහත්මිය විසින් එතුමියටත් මේ සිදු කළා වූ ධර්ම දානමය කුසල කර්මය চিරාත් කාලයක් පවත්වාගෙන යාමට අවැසි ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අප සැම සිරිදෙනා සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්මදේශනය ආරම්භ කිරීමටයි අප දැන් සූදානම් වන්නේ. අප සැම සිරිදෙනා ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදුකාරයක් දෙන්න සියලු දෙනා පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි, ආරාමේ වැඩ ඉන්න අපේ මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ, සියලු දෙනාම මේ උතුම් වූ දවසේදී එක්කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානම් වෙලා සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කරන්න ඕන කරන අපූර්ව යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්නට. පින්කමේ අරමුණ බලාපොරොත්තුව තමයි මේ උතුම් වූ පොසොන් පුර 15ක් පුන් පොහෝ දිනේදී මේ ඓතිහාසික අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගෙන ප්‍රදේශයට සුවිශාල ආගමික මෙහෙවරක් සිද්ධ කරන මේ වගේ ආයතනයක ඉඳන් උපාසක පිරිසට ධර්ම ශ්‍රවණය කරන්නට දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ ඒ මధుර චාමික කුමාරසිංහ. ඒ වගේම පින් දෙනවා තැලසීමියා රෝගී දරුවන් එක්කහු වෙලා තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. මෙතෙක් ඒ වාට්ටුවේ ඉඳලා ප්‍රතිකාර අරගෙන මිය පරලොව ගිය සියලු තැලසීමියා දරුවන්ට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වෙන්න ඕනේ. දැනට අනුරාධපුරේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම තැලසීමියා රෝගයෙන් ගොදුරු වෙලා ඉන්න සියලුම දෙනාට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඕනේ. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයේ බාර ගන්නව තවත් පිරිසක්. ඒකාන්ති කුමාරසිංහ මෑණියන් අවුරුදු 88ක් ගත වෙනවා. ඒ ඉන්දු රූපසිංහ සෙනෙහබර දියණිය, ඒ රෙවෝන් මිලින්ද සෙනෙහබර පුතුණුවන් ඇතුළු මේ බොහෝ පිරිසක් එක්කහු වෙලා තමයි පින්නතුනේ මේ වගේ හරි සත්පුරුෂ පින්කමක් සංවිධානය කරගෙන තියෙන්නේ. මේ පොසොන්පුර 15ක් පුන් පොහෝ දිනේදී අපි කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. මේ පින්වතුන් කොච්චර වාග්යවන්ත වුණාද, කොච්චර වාසනාවන්ත වුණාද මේ පොසොන් පොය දවසේ සිල් සමාදන් වෙන්න පුළුවන් වෙන්න. පොසොන් පොය දවසේ පෙහෙවස් සමාදන් වෙන්න. කිසි කෙනෙක් හිතන්න නරකයි මේ පෙහෙවස් සමාදන් වෙන්න හම්බෙලා තියෙන්නේ. ඕක අහම්බයක් නෙමෙයි. ඕක සංසාරේ කරපු ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අදිෂ්ඨාන කරගෙන ආපු ගමනක විකාශය ඔය. එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත කණ්ඩායමත් එක්ක මේ අම්බස්තල පර්වතයට වඩිනකොට අද වගේ දවසකනේ පින්නතුනේ අපේ රටට කලාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණය
උත්තරීතර නිර්මල බෞද්ධ දර්ශනය අරගෙන ඇවිල්ලා මේ ලංකා ද්වීපයට දායාද කරපු දවසේ ඒ පූජා නගරේ ඉඳගෙන පෙහෙවස් සමාදන් වෙන්න හම්බෙනවා කියලා කියන්නේ මේ පින්නතුන් පුදුම විදියට සංසාරේ පින් කරලා ඇති. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන එකක් එහෙම නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න ඕනේ ප්‍රථමව අපි හරි වාග්යවන්තයි, අපි හරි වාසනාවන්තයි. මේ මිනිස් වෙලා ඉපදිලා ඉන්නකොට පින්නතුනේ මේ තැලසීමියා රෝග නිවාරණ ඒකකේ දරුවෝ මේක සංවිධානය කරන නිසා මම මේ සඳහන් කරන්නේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් ආයු වැළඳුවද? අවුරුදු 160ක් විතර උන්වහන්සේ ජීවත් වුණා. පින්නතුනේ බක්කුල මහරහතන් වහන්සේ පැවිදි ජීවිතේ කවදාවත් නිදාගෙන නැහැ. ඉරියව් තුනයි බක්කුල මහරහතන් වහන්සේට තිබ්බේ. එක්කෝ ඉඳගෙන ඉන්නවා, එක්කෝ සක්මන් කරනවා, නැත්තම් හිටගෙන ඉන්නවා. බක්කුල මහරහතන් වහන්සේ කවදාවත් පින්නතුනි මේ රෝගයක් කියන නම අහලත් නැහැ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර නිරෝගී සම්පත්තිය අතරින් අග්‍රස්ථානය ලැබපු උන්වහන්සේ මොකක්ද කරපු පින්කම ඔය හැටි නිරෝගී සම්පත්තිය ලබන්න? මෙහෙම දේශනා කරනකොට බොහෝ පිරිසක් අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටත් වඩා නිරෝගීද? නිරෝගී. සංසාරේ පතාගෙන පෙරම් පුරාගෙන ආවේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ අවදියේ පටන් සංසාරේ කවදාවත් මට රෝගයක් කියන නමක්වත් ඇහෙන්න එපා කියන ප්‍රාර්ථනාවෙන් පින් කරේ. බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරුවේ නිරෝගී සම්පත්තිය ලබන්නද? නැහැ. අනන්ත සත්වයා මේ දුක් විඳින සසරින් එතර කරන්නට සරියුත් මහරහතන් වහන්සේ පෙරම් පුරාගෙන පතාගෙන ආවේ අසංකේයව කල්පයකට වැඩියෙන් අගසව් තනතුරු ලබන්නට. බක්කුල මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන ඒ වෙනුවෙන් කැප වෙනකොට පින්වත්නි ධ්‍යාන භාවනා වඩා හිටියේ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ අවදියේ බක්කුල මහරහතන් වහන්සේ ආත්ම භාවයේ ඍෂිවරයෙක් උඩින් වඩිනෝ. උඩින් වඩිනකොට දැක්ක විපස්සී බුදුහාමුදුරුව ඇතුළු ලක්ෂයක් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා සමාපatti සුවයෙන්. විස වායුවක් නිසා විපස්සී බුදුහාමුදුරුවෝයි අගසව් දෙනමයි හැරෙන්න ඊතුරු සියලුම මහරහතන් වහන්සේලා ලෙඩ වෙලා හිටියේ. මේක දැකපු බක්කුල මහරහතන් වහන්සේ ඒ ආත්ම භාවයේ පල්ලහැට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මම බෙහෙත් කරන්නද? තමන්ගේ ප්‍රඥා බලය උපයෝගී කරගෙන ඉර්ධිය උපයෝගී කරගෙන ලක්ෂයක් මහරහතන් වහන්සේලාට බෙහෙත් කරනවා. බෙහෙත් කරලා ප්‍රාර්ථනා කරනවා සංසාරේ කවදාවත් මට ලෙඩක් නම් හැදෙන්න එපා. පුරුදු වෙන්න. මාසෙකට එක දවසක් ගමු. බැරි වෙයිද අසරණ මිනිස්සෙකුට පෙනඩෝල් කාඩ් එකක් කරන් දෙන්න බැරි වෙයිද? රුපියල් 100කට අඩු ගාණක් කියන්නේ. පුරුදු වෙන්න.
බකුල මහරහතන් වහන්සේ සංසාරේ කොච්චර දහත් බෙහෙත් පූජා කරලා ඇද්ද? කොච්චරනම් ලෙඩුන්ට උපස්ථාන කරලා ඇද්ද? මතක තියාගන්න. වචනකින්වත් රෝගියෙකුට ගරහන්න එපා. කායික රෝගියෙක් වෙන්නත් පුළුවන්. මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය පින්නතුනේ අපි නොදැනුවත්ව කියන එක වචනයක් නිසා සසර දිග්ගැස්සෙන්න පුළුවන්. ඔය අපේ පින්නතුන් නිරන්තරයෙන් කියන වචනයක් තමයි ඔය පිස්සෙක්නේ කියලා කියනවනේ. පිස්සුනේ කියලා කියනව නේද? අද ඉඳන් එහෙමවත් කියන්න එපා. මෙහෙම බණ ටිකක් අහන්න ලැබෙන්නේ අපි සංසාරේ කාටවත් දොස් කියලා නැති නිසා. පුරුදු වෙන්න වචනකින්වත් කෙනෙකුට නිග්‍රහ කරන්න එපා. ඔය සමහර උදවිය කියනව නේද? මං ඒ කියන විදිහටම කියන්න. ඔවුන් අපේ ඇස් ඉස්සරහැම විඳවන්න ඕන කියලා කියනවනේ. වෛරක්කාරයන්ට තරහකාරයන්ට දෙස් දවල් තියනවනේ. කවදාවත් කියන්න එපා. දැකලා තියෙනවද අර අබ්බගාත ළමයි උපදිනෝ? දැන් ඒ දෙමව්පියෝ කවුරු ඉස්සරහද විඳවන්නේ? මේ අපේ ඉස්සරහනේ විඳවන්නේනේ. මට ඉන්නවනම් අබ්බගාත දරුවෙක් මම විඳවනවා කියනවා නේ. ඔවුන් මේ ඇස් ඉස්සරහ විඳවන්න ඕන කියලා අපේ. එතකොට වැඩිපුරම අසනීප දරුවෙක් ඉපදුනහම කවුද විඳවන්නේ? දෙමව්පියෝ. කට තිබ්බට කමක් නැහැ. හරි පරිස්සමට වචන පාවිච්චි කරන්න. එක වචනයකින් සසරේ පුදුම විදිහට අකුසල් පිරෙන්න පුළුවන්. බක්කුල මහරහතන් වහන්සේ එකාත්මයක පින්නතුනි බක්කුල හාමුදුරුවන්ට ලෙඩක් තිබ්බා. මොකක්ද? අවුරුදු 12කට සැරයක් කිඹුමක් යනවා. මොකක්ද තිබ්බ ලෙඩේ? අවුරුදු 12කට සැරයක් කිඹුමක් යනවා. දැන් මම මේක කිව්වට පස්සේ මේ අම්මලාට හිතෙයි හාමුදුරුවනේ අපිට තියෙන ලෙඩවල හැටියට අපි මෙහි තෙල්වත් කවලා ඇති මිනිස්සුන්ට කියලා. බෙහෙත් වට්ටියක් පූජා කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකට බක්කුල හාමුදුරුවෝ දැක්කා. ඒකේ තිබ්බා පින්නතුනි පුස්කාපු අරලු ගෙඩියක්. බක්කුල හාමුදුරුවෝ මොකක්ද හිතුවේ? ආයෙක හාමුදුරුවෝ අයින් කරගනි. ඔච්චරයි. දැන පුස්කාපු අරලු ගෙඩියක් පූජා කරා. අවුරුදු 12කට සැරයක් කිඹුමක් ගියා. ශාසනික ගනුදෙනුව කරන එක, පූජාව කරන එක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ඕන මොකක්ද? අපිට දෙන්න තියෙන එකේ හොඳම ටික. ශාසනික ගනුදෙනුව කරනකොට හිතේ කිලිටක් තියාගන්න නරකයි. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ අපේ පින්නතුන් අම්මලා තාත්තලා කොච්චර දම්පැන් පූජා කරනවද? කොච්චර දෙනවද? විමානවත්වයේ සඳහන් වෙනවා පීඨ විමානේ. පනති මහා සංඝ රත්නයේ පාරේ වැඩම කරනවා. දෙන්න දෙයක් තිබ්බේ නැහැ. පාරේ වඩිනකොට ඉස්සරහ තිබ්බ පුටුව ඇදලා දුන්නා. හාමුදුරුවනේ ටිකක් ඉඳගන්න. වැදගත් වෙන්නේ මොකක්ද?
දෙනකොට කරනකොට කියනකොට මොකක්ද පිරිසිදු වෙන්න ඕනේ මූලික වෙන්න ඕනේ. මනෝ පුබ්බංගමා ධම්මා. මනස තමයි පූර්ව වෙන්න ඕනේ. මනෝ සෙට්ටා මනෝමය. මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. අර පැහැදිලි කරන්නේ වාසතිවා කරෝතිවා. ඒ මනස මුල් වෙලා කරන කියන එකෙන් තමයි පින්නත්නේ පෞද පින්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම මතක තියා ගන්න ඕනේ. කෙනෙකුට දෙන්නේ ඇල්වතුර වීදුරුවක් නම් මේක බොහොම පොඩි දෙයක්. ඇල්වතුර වීදුරුව. ඒක හරි ගෞරවයෙන් දෙන්න. ඒක හරි පිරිසිදුව දෙන්න. ඒක හරි ඕනෑකමින් දෙන්න. කොහොමද මේක පුරුදු වෙන්න අද ඉඳන්? අපි හොඳට දන්නවා අපි මිනිස්සුන්ට මම මේ රුපියල් 100ක්වත් තියදන් වෙන පින්කමක් කිව්වේ නැහැ හොඳේ. වතුර වීදුරුවක් නම් තියෙන්නේ දෙන්න. දෙන කෙනානු ඕක වෙනස් වෙන්නේ නැද්ද? ගෙදරට කෙනෙක් ඉල්ල ගන්න ආපුවම කොහොමද වතුර දෙන්නේ? ගෙදර කෙනෙක් ඉල්ලපුවාම කොහොමද වතුර දෙන්නේ? සමහර තාත්තලා කියපුවාම වතුර එකක් ගේන්න කියලා කෝප්පේ ආපහු යවනවා කෝප්පේ කිරිකුයිලයි කියලානේ. පුරුදු වෙන්න. කෙනෙකුට වතුර ටිකක් දෙන්න හම්බෙන්නේ අම්මේ තාත්තේ මේ ආත්මේ විතරයි. පැහැදිලිද ඇත්තන්ට මම කියන එක? කවුද දන්නේ ලබන ආත්මේ කොහේ කවුරු වෙලා උපදීද කියලා? හම්බෙච්ච එකෙන් හොඳට වැඩ ගන්න. කෙනෙකුට වතුර ටිකක් දෙනකොට ඒකේ පිරිසුදුකම තියෙන්න ඕන. ඒකේ ගෞරවය තියෙන්න ඕන. මනෝ පුබ්බංගමා ධම්මනේ. මනසේ තියෙන්න ඕනේ. මම මේ කෙනෙකුට වතුර ටිකක් දෙනවා. ඒක සසරේ හම්බෙච්ච ලොකු භාග්යක්. කොහොමද තිරිසන් සතෙක් තව කෙනෙකුට කණ්ඩ ටිකක් දෙන්නේ? ඒක අපිට හම්බුණු ලොකු භාග්යක්. ඒ නිසා හෙට ඉඳන් දෙන දේ වටිනාකම තක්සේරු කරන්න එපා. දෙන විදිහ තක්සේරු කරන්න. දෙන විදිහ වටින්නේ. දැන් මේ පින්නතුන් කොච්චර පන්සල් වලට දන් දෙනවද? හෙට උදේ දානේ තියනවා කිව්වොත් මේ අම්මලාට රාට දෙගමනක්වත් ඇහැරෙන්නේ නැද්ද? දානේ උයලා ගිහින් දෙනකන් හකාවක් නැහැනේ. හමුදුරෝ කැමැති විදිහට උයාගෙන යනවනේ. හොඳට තෙලෙන් කිරෙන් තම්බගෙන යනවා. ලොකු හාමුදුරුව අසනීප නම් උන්වහන්සේට ගැළපෙන විදිහට උයනවා. ඔහොම උයාගෙන ගිහිල්ලා බැරි වෙලාවත් හාමුදුරුව පන්සලේ හිටියේ නැත්තම් එහෙම. මම දැකලා තියෙනවා අපේ අම්මලාගේ මූණු දෙක වගේ වෙනවා. අප්‍රසාදය ඇති වෙනවා. ගෞරවේ නැති වෙනවා. වැඩක් තියෙනවද අර නිදි මරාගෙන උයපු එකේ? පුරුදු වෙන්න. හාල් ටික ගරනකොට දීලා දාන්න. පලා ටික කපනකොටම දීලා දාන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි. වළඳන නොවළඳන එක හාමුදුරුවන්ගේ වැඩක්. දෙන එක කාගේ වැඩක්ද? දෙන එක අපේ වැඩක්. එහෙම හිත හදාගත්තේ නැත්තම්, එහෙම අවබෝධ කරගත්තේ නැත්තම් අපි කරන පින්කම් අර ගඟට කපන ඉනි වාගේ වෙනවා. චෛත්‍ය මළුව අමදිනකොට මොකක්ද ඇති වෙන්න ඕන සිතුවිල්ල? පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා
අදටත් පින්නතුනි ධාතු කරඬුව වඩම්මනකොට නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවනේ. පුදුම ගෞරවයක්. ඒ ගෞරවය ගැන සමාලෝචනය කරන්නට අපේ වචන පොහොසත් නැහැ. උන්වහන්සේ තරම් ලැබීමට සුදුස්සෙක්. භාග්‍යවතුන් වහන්සේ තරම් පිදීමට සුදුස්සෙක්. මේ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා සම්පූර්ණ කරලා උන්වහන්සේට සම කරන්නට කෙනෙක් නැහැ. උන්වහන්සේගේ ගෞරවය ගැන මේ ලෝකේ එකම වෙලාවට මෙච්චර විදිහට පිදුම් ලබන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. උදේ 5ත් 7ත් අතර කී තැන් ලක්ෂයක නම් බුද්ධ පූජාව තියෙනවද? ඔහොම කාටද හම්බෙන්නේ? තථාගතයන් වහන්සේ කොච්චර පෙරම් පුරන්නේද? කොච්චර පාරමිතා පූර්ණේ කරන්නේද? තථාගතයන් වහන්සේ තරම් අතාරින්ට උන්වහන්සේ කොච්චර සංසාරේ දීලාද? ඒ නිසා දෙන්න සේරටම පුළුවන්. මතක තියාගන්න අතාරින්න බෑ. දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. අතාරින එක තමයි ගැටලුව. ඔය මේ දායකයෝ එහෙම නැතුව ඇති. මට මතකයි එක දායකයෙක් 7 දවසේ දානෙට වතුර පෝච්චියක් පූජා කරා. අර දැන් 3 මාසේ දානේ දෙන්න බඩුවරයි යන්න එනවනේ පන්සලට. බඩුවරගෙන යන්න ඇවිල්ලා මගෙන් අහනවා අපි අර දීපු පෝච්චිය තියනවද කියලා. ඒක දුන්නේ කවද්ද? මාස 3කට කලින්. තව වෙනකන් අතෑරලා නැහැ. අතාරින එක හරි අමාරුයි. ඒක ප්‍රගුණ කරන්න ඕන එක. ඒකයි මම පැහැදිලි කරන්නේ. ඔක දැම්ම පුරුදු වෙන්න. ඔක දැම්ම පුරුදු වෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව බුදුහාමුදුරන්ට තිබ්බේ ගෞරවය ලැබීම පිදීම. උන්වහන්සේ සංක බෝධිසත්ව වෙලා ඉපදිලා ඉන්නකොට පුතෙක් හිටියා සුසීම කියලා. දැන් මෙහෙත් ඕන තරම් පන්සල තියෙනවා, චෛත්‍ය තියෙනවා. දැන් මේ ධර්ම දේශනාවනේ ගුවන් විදුලියෙන් මුළු ලෝකෙම මිනිස්සු අහනවා. මේ අහන ඕන කෙනෙකුට පුළුවන් මේ වැඩේ කරන්න. චෛත්‍ය මළුව අමදින්ට අපේ බෝධිසත්වයෝ තමන්ගේ පුතා වෙච්ච සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් චෛත්‍ය වල් පැලෑටි ගලවලා පිරිසිදු කරලා සුදු වැලි ඉස්සා ඔච්චරයි කරපු පින්කම. අදටත් බුදුහාමුදුරුවන්ට ගරු කරන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මට මිනිස්සු මෙච්චර මහණෙනි ගරු කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ධාතු තැන්පත් චෛත්‍යයක් පිරිසිදු කරා. ඔච්චරයි. ඕක කරගන්න බැරිද අපිට? පුළුවන්. ගහන ඉදල් පාරක් ගානේ මොකක්ද ඇති වෙන්න ඕන සිතුවිල්ල? අධිෂ්ඨාන කරන්න. නමස්කාරය කියනකොට මොකක්ද ඇති වෙන්න ඕන සිතුවිල්ල? දැන් මම මේ පින්නතුන්ගෙන් ඇහුවොත් එහෙම මතකද තතියම්පි ධම්මං සරණං කිව්වද නැද්ද කියලා? එහෙම ලොකු නිච්චියක් නැතු ඇති. ඇයි? මේව හරි සිහියෙන් කරන්න ඕන හැම එකක්ම. පන්සිල් ටික ගන්ට හම්බෙන්නේ කවුද දන්නේ මේ සංසාරයේ අය කල්ප ගානකින් නමස්කාර කියන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. නමස්කාර කියනකොට හිතේ මොකක්ද ඇති වෙන්න ඕනේ?
මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. ඕක කියාගන්න පුළුවන් අපිට විතරයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට හිතේ මොකක්ද ඇති වෙන්න ඕන? බුදුන් සරණ යමි. කවදා හරි සංසාරේ බුදුන් සරණ යන්ට නම් ඔන්න ඔය අදිෂ්ඨානයේ තියෙන්න ඕනේ. පැහැදිලිද මම කියන එක? අපි දන්නව මිනිස්සු සිල් ගත්තට රකින්න හරි අමාරුයි. හැබැයි පුළුවන් පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මොකක්ද ඊළඟට ඇති වෙන්න ඕන සිතුවිල්ල? එක ශික්ෂාපදයට මම කාරණා 3 ගාන කියනවා. මේක හෙට ඉඳන් මතක තියාගෙන කියන්න. මම ප්‍රාණඝාතයේ වළකමි කියන ශික්ෂාපදේ සමාදන් වුණා. දැන් පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. ඊළඟට මම ප්‍රාණඝාතයෙන් වළකමි මම අදිෂ්ඨාන කරනවා. අන්න සසරට අදිෂ්ඨාන කරනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සියල්ල ලැබුවේ කල්ප ගාණක් අදිෂ්ඨාන කරලා පෙරම් පුරලා. පුරුදුවෙන් ඒ පිනෙන් ඒ අදිෂ්ඨානයේ බලයෙන් මට ප්‍රාණඝාතයක් සිද්ධ කරන්න හිතක් පහළ නොවේවා. මදුරුවෙක්වත් මරන්න එපා. වැඩි පුරම මදුරුව මරන්නේ කනවටද කෑ ගහනවටද? මදුරුවගේ දරන්න පුළුවන් කන එකද කෑ ගහන එකද? ඇත්තෝ කියයි හාමුදුරුවනේ කන එක නම් මේක පාරක් තොහ කියලා ගාපුවාම ඒක ඉවරයි. කෑ ගහන එක හින්දානේ කේන්ති යන්නේ. නැද්ද? අපිට පුරුද්දක් නෑ මොකක්ද? මේ මදුරුවෙක් කෑ ගහන එක දරන්න පුරුදු වෙන්න. තථාගතයන් වහන්සේ ඉගැන්වුවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. උගන්වන්නේ සේලෝ යතා ඒක ගණෝ වාතේන සමීරති. ඒවං නින්දාපසංසාසුන සමෙජ්ජන්ති පණ්ඩිතා. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක අදිෂ්ඨානශීලී වෙන්න ඕන. කවදාවත් කරන්නේ නැහැ කියන වීරිය තියෙන්න ඕන. පුරුදු වෙන්න මේ ලෝකේ තියෙනවා පින්නතුනේ දරා ගන්න ඕන කියලා එකක්. දැන් ඔය ගෙවල් වල ඉන්නකොට මම දැකලා තියෙනවා මේ උපාසක පිරිස නම් එහෙම නැතු ඇති. සමහර අපේ අම්මලා බුදුන් වැඳ වැඳ ඉන්නවා. සමහර පූසෝ ඉන්නවා ඇවිල්ලා කකුල එතෙනවා කියන එකේ ඉවරයක් නැහැ. අදිවාසේ තුනෝ බන්තේ කියලා කියනකොටම පූස කෑ ගහලා කකුල එතෙනවා. මම දැන් ස්තෝප්පේ කිරියම්ම බුදුන් වඳිනවා. උන්ද දන්නේ මම එළියේ ඉන්නවා කියලා. මට ඇහුණා තොක් ගාලා ගහනවා. උන්දා මේ පූජයාමි කියන්නත් කලින් ගැහුවා පූසට පයින් පාර. දරන්න බෑ. පුරුදු වෙන්න. දරන්න බැරි කොට දැන් කොහොමද අපි ගෙදර උයලා තියෙන උයන්ඩ ගෙනාපු කරවලේක පූස කෑවොත් එහෙම මෛත්‍රියමද පහළ වෙන්නේ? පූසට සුමානයක් විතර බත් නැහැ. කාලා තියෙන්නේ කරවල 100ක් විතර. 100ක් කාලත් නැහැ පහුරු ගහලා. අය තියෙයිද දරා ගැනීම? අපූර්වට කියනවා පව් තමයි කරන්න දෙයක් නෑලු. කියන්නේ නැද්ද?
පව් තමයිලු අපිටත් කියන්න තියෙන ඕක තමයි. පව් තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. පව් තමයි. පුරුදු වෙන්න. ශාන්තිවාදී ජාතකේ අපේ බෝධිසත්වයෝ ඇස් ඉස්මස්ලේ ගලවනකොට කටු මිටි වලින් ඇඟ තලනකොට එක වචනයක් අකුසලයට බරව පිට වුණාද? නැහැ. සංසාරේ පුරුද්දක් තියෙන්න ඕනේ. වීරිය කරලා මේවා දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අටලෝ දහමේ උගන්වන්නේ නින්දාව ප්‍රශංසාව දෙකක් නැහැ. එකයි තියෙන්නේ. ඔය කියනවා නේද හාමුදුරුවනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නවා කියලා. ඔය මේ උපාසක පිරිසක ගෙවල් වල එහෙම නැතු ඇති. බොහෝ පිරිස් වල නැන්දම්ම ලේලි ගස්ඨනේ තියෙනවා. බොහෝ ගෙවල් වල තියෙනවා. කසාත බැඳලා ආපු පළවෙනි සතිය කොහොමද ගෙවෙන්නේ? අර කියනවනේ දලුතගෙන ආපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා. එච්චරටම වැඩ ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ පුරුදු වෙන්න. ඒ විදිහටම හැමදාම ඉන්න. කිසිම කෙනෙක් ගැන මම මේ කියන එක හොඳට අහගන්න ඕනේ. පින්නතුනේ ප්‍රතිරූපණං ගොඩනගන්න එපා. ඔය දරුවා හොඳයි, ලේලි හොඳයි. ජීවිතේ කවදා හරි දුක් දීලා තියෙන හොඳයි කියපු උදවිය නෙමෙයිද? ජීවිතේ කවදා හරි කඳුලක් වැටුණා නම් වැටුනේ. අනේ මගේනේ හොඳයි කියලා කියපු කෙනෙක්ගෙන් නෙමෙයිද? ප්‍රතිරූප ගොඩනගන්න එපා. ප්‍රතිරූප කියන ඒවා කඩාගෙන වැටෙනවා. පුරුදු වෙන්න. උදාහරණයක් විදිහට දැන් අවුරුදු 5 අවුරුදු 3 දරුවගේ තියෙන හුරතලේ අවුරුදු 5 වෙනකොට මොකද වෙන්නේ? ඒක ටිකක් වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අර මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවනේ. මේවා තේරුම් ගන්න ඕනේ. එතකොට වයසට ගිහිල්ලා සතුටින් ඉන්න පුළුවන්. ඇයි දන්නවනේ හැම එකක්ම වෙනස් වෙනවා කියලා? මතක තියාගන්න. හැම එකක්ම වෙනස් වෙනවා. අවුරුදු 5 දරුවද 10න් ඉන්නේ. කසාත බැන්දට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනස් වෙන්නේ නැද්ද? සම්පූර්ණ වෙනස් වෙනවා. මතක තියාගන්න. ප්‍රතිරූප ගොඩනගාගෙන ඉඳලා පුදුම විදිහට ජීවිතේ පශ්චාත්තාප වෙන්න වෙනවා. ප්‍රතිරූප ගොඩනගාගෙන ඉඳලා අර අහවලා මට මෙහෙම කරයි මෙහෙම හොඳයි අහවලාගෙන් මට අවඩක් වෙන්නේ නැහැ අහවලා සලකයි බලයි කියලා තියෙන ඉඩ කඩනුත් සේරම ලියලා පවරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? නර මම ලොකු පුතා මම පවසන්නේ ඇත්ත. දන්නේ මේ නිසි පරිදි මම මෙහි කළ යුත්ත. අන්තිමට කියනවා මට දෙනු මැනවි අක්කර 40 වත්ත. එකල යුත්ත කිව යුත්ත දැනගත්ත දරුවෝ අන්තිමට පොරකන්නේ මොකක් මතද? වැඩිහිටි නිවාසවලට ගියාට පස්සේ සමහර අම්මලා අහනවා හාමුදුරුවනේ ළමයි මගේ කටේ තිබ්බ ටොපිය උදුරගෙන කණ්ඩ පොර කෑවා. දැන් මම අහනවා දැන් කොයි? බලන්නවත් වෙන්නේ නැහැ. ඕකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ වෙනස් වෙනවා කියලා. පිට දේවල් කවර කතාද? ජීවිතේ පුරුදු වෙන්න. මිනිස්සු හොඳ කියන කටින්මයි කවදා හරි දෙස් දෙවල් තියන්නේ. ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ.
චිංචි මානවිකාව සුන්දරී පරිබ්‍රාජිකා වක්‍රෝස භාරද්වාජලා නින්දා කරාට තථාගතයන් වහන්සේට කොච්චර විශාකාවලනේ පිඩුල බිම්බිසාරලා ගරු කරාද සැලකුවාද රාජරාජ මහාමාත්‍යවරු. බුදුවරු කම්පා වුණේ නැහැ. කම්පාණං වෙන්න යන්න එපා. ඒ බණින එක උදව් නොකරන එක කෘතගුණ නොසලකන එක මම මේකත් කියලාම ඉන්නම්. ලොකු අඩුපාඩුවක් තමයි අර කොරයි කියලා බලාගෙන ඉන්නවනේ. මේ කෘතගුණ දක්වයි කියලා මම මේ කියන විදිහටම කියන්නද? මේ අපූර්වට කියනවා අපේ අම්මලා තාත්තලා අපි එවුන්ට ඒ කාලේ මෙහෙමනේ කෙරුවේ කියලා කියන්නේ නැද්ද? මිනිස්සෙකුට උදව් කරලා ඉවර වෙලා මොකක්ද කියන්නේ? ඒ කාලේ මෙහෙමනේ කෙරුවේ. නේ උදව් කරලා තියනවද එතකොට තව වෙනකම්? නැහැ. ඒක පූජානමක් විතරයි. මතක තියාගන්න. කරපු එක දීපු එක අතරින් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනනම් දරුවෙකුටවත් සලකන්න එපා. මේකේ මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? තථාගතයන් වහන්සේ අවසානයේ දේශනා කරනවා අත්තාහි අත්තනෝ නැත්තිනේ. අපිට අපිවත් නැති වෙනවා. මම මේ කියන්නේ බලාපොරොත්තු තියාගෙන ඉන්න අම්මලාට තාත්තලාට. අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ශරීරයනේ. දැන් බලන්න නෙත අඳය රූපොඳය කන්නගුල් වැටිලාය. නාස් පුඩු හෝස් ගා ගඳ සුවඳ මැකිලාය. දිව රළුය දත් දෙපළ සියල්ලම වැටිලාය. අංග පසංග රූ සපුව වැඩිපුරම මැරිලාය. ඕකට දැන් අපි පත් වෙලාන්නේ තියෙන්නේ. අපේ කියලා අපි නඩත්තු කරපු අපේ කොණ්ඩේ අපිට පුළුවන්ද මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද? මේක අපේ. මම මේ ධනයයි දරුවෝයි තව පැත්තක. දැන් මේ අපේ අත ගන්න. මේකෙන් මේ අම්මලා තාත්තලා දැකලා තියෙනවද අර හැන්දෙන් කවන පොවන ලෙඩ්ඩු දැකලා ඇතිනේ. ඇයි හැන්දෙන් කවන්නේ පොවන්නේ? අතින් අරන් කණ්ඩ බොණ්ඩ බැරි හින්දා. දැන් මේ මගේ අත දවසක් එනවා මගේ අතින් මට වතුර ටිකක් අරගෙන බොණ්ඩ බැරි. එන්නේ නැද්ද? සමහර ලෙඩ්ඩු ඉන්නවා අර බඩට බටයක් දාලා මොනා හරි කණ්ඩ බොණ්ඩ දෙනවා. ඇයි? උගුරෙන් පල්ලහැට යන්නේ නැති හින්දා. මගේ කටින් මට වතුර ටිකක් බොණ්ඩ බැරි දවසක් එනවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන. ජීවිතේ අපිට අපිවත් නැති වෙනකොට කවර පුත්තුද කවර ධනයද? මේ දුක සැප කියන එක හැමදාම තියෙනවද? සැප විඳිනකොට ඊළඟට මොකක්ද බලාපොරොත්තු වෙන්න ඕන? කියමු බලන්න සැපයි කියලා අල්ලගත්ත මොකේද සැප තිබ්බේ? මිනිස්සු විවාහ වෙන්නේ සතුටින් ඉන්නනේ. ඇහුවොත් එහෙම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් ඕක හින්දා කොච්චර දුක් විඳලා ඇද්ද? ඕක හින්දා කොච්චර අඬලා ඇද්ද? දරුවෝ හදන්නේ මොන තරම් සතුටින්ද? දරුවෝ කියන්නේ සම්පතක් කියාගෙන. දරුවෝ හින්දා අඬලම නැද්ද? දරුවෝ හින්දා දුක හිතිලම නැද්ද? බුදුවරු දේශනා කරේ එක කම්පාණං වෙන්න එපා. මේවා අපිට උරුම දේවල්. ජීවිතේ ලාභයක්
තිබ්බ දවසක් ඇති. ඔය සල්ලි මිල මුදල් හරියට හොයපු ගෙවල් දොරවල් හදපු. සමහර විට දැන් සමහර අම්මලා තාත්තලා කියනවා මේ ඉස්සර නම් කරගත්ත දැන් ඉතින් අපිට බෑ කියනවනේ. හැමදාම කරන්න බෑ. ජීවිතේ ලාභේ වගේම අලාභේනෝ පුරුදු වෙන්න. ජීවිතේ යස වගේම සැප වගේම අයස එනවා. මම මහලු මඩම් වල බණ කියන්න යනවා. යස අයස ගැන කියනකොට මට මතක් වුණේ මේ වෙන කල් මට හම්බෙලා නෑ. මහලු මඩම් වල ඉන්නවා දරුවෝ නැති අම්මලා තාත්තලා. ඒ වගේ කවුද ඉන්නේ? දරුවෝ ඉන්න අම්මලා තාත්තලා. මෙහෙම කියනකොට මේ පින්නතුන් කියයි අපරාධ කතා කියන්න ඕනේ නැහැ හාමුදුරුවනේ අපේ ළමයි නම් එහෙම නැහැ කියලා. දැන් මම ඉස්සරලා කිව්වනේ ප්‍රතිරූප නම් ගොඩනගන්න එපා කියලා. ප්‍රතිරූප ගොඩනගන්න එපා. තථාගතයන් වහන්සේ ජේතවනාරාමේ ඉන්නකොට මණික්ගල් ඔබ්බලා ඒ ආලෝකයෙන් ජීවත් වෙච්ච කුටි තිබ්බා. එච්චර සැප තිබ්බා. වේරංජාවේ වස්වසන්න ගියාට පස්සේ දාන්නේ හම්බුනේත් නැහැ. ඒක එහෙමයි. මිනිස්සුන්ට හැමදාම ලැබෙන්නේ නැහැ. අපි හිතාගෙන හිටපුවාම අපිටමයි හම්බෙන්න ඕනේ, අපිටමයි තියෙන්නේ, මටමයි ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? නොලැබුණාම දුක වැඩි. බලාපොරොත්තුෙන් ඉන්න. මම මේ ජීවිතේ අසුභවාදීව දකින්න කියනවා හැම නෙමෙයි. අචින්ති තම්පි භවති. හරි වටින බුදුබණ පදයක්. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මේ ලෝකේ හිතන දේවල් වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නටත් බෑ. මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන් නේ. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. ඒ නිසා අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. අටලෝ දහමේ කම්පා නොවි එක වචනයකින්වත් අකුසලයක් කරගන්නේ නැතුව සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න බලන්න. මේ පින්නතුන් දන්නවර කපිල මාළුවාට වෙච්ච වැඩේ. බරණැස දීවරයන්ට හම්බෙනවා මේ වෙනදට වඩා රත්තරන් පාට මාළුවෙක්. එහෙමනේ. හරි ලස්සනයි. මාළුවා අල්ලගෙන ගියා රජුරෝ ගාවට. හැබැයි කිට්ටුවට යන්න බෑ මාළුවාගේ කටගඳයි. පණුව වැగిරෙනවා. මාළුවා පුදුම ලස්සන. රජ්ජුරුවන්ට මේක හිතාගන්න බැරි හින්දා රජ්ජුරුව යවනවා බුදුහාමුදුරුවෝ ගාවට. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මද සිනහවක් පාලා මේ ඉන්නේ කපිලනේ. කපිල සිටුවරේ හරියට දන් දුන්නා. දුන්නට වැඩියෙන් කියෙව්වා. කියන්න එහෙම නෑ දරුවෝ නොසලකනකොට අපි යෝන්ට මෙහෙමයි කෙරුවේ කියලා. මුණුබුරන්ට පවුලේ උදවියට මේ කිරි අම්මලාගේ කිරි අත්තලාගේ නම් එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පවුල්වල එහෙමයි. කට පරිස්සම් කරගන්න. තමන් දීපු එකේ පූජා කරපු එකේ ආනුභාවයේ ආනිසංසය පිළිබඳව කෛරාතේ තං පුනප්පුන නැවත නැවත සිහිපත් කරන්ට ආනුභාවයයි ආනිසංසයයි. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට තමයි මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ. දැන් කවුද මේවා දේශනා කරන්නේ? බුදුවරු. ඒ හින්දා
මේ බණමඩුවේ භාවනා කරනව නේද? මරණානුස්සතිය හොඳට වඩන්ට. තථාගතයන් වහන්සේ දේශනා කරපු අපි ජරාවට පත්වෙනවනේ කියන එක නිතර සිහිපත් කරන්න. ව්‍යාධියට පත්වෙනවනේ කියන එක පොඩි යෝජනාවක් කරන්නම් පොසොන් පෝය දවසේ. ඔය වැඩිහිටි සමිති තියෙනවනේ. මේ කිරියම්මලා ඒවට බැඳිලා ඇති මම හිතන්නේ. මොකක් හරි සමිතිය උපාසක සමිතිය ඇතිනේ. මම යෝජනා කරනවා. ඔය හෙට අනිද්දම යන්න පිළිකා වාට්ටුවට ගිහින් එන්න. පිළිකා වාට්ටුවට යන්න. අබ්බගාත නිවාසයකට යන්න. ගිහිල්ලා ඇවිල්ලා කියන්න එහෙම නෑ එවුන්ගේ කර්මය කියලා. ගිහින් මොකක්ද තේරුම් ගන්න ඕනේ? මේක තමයි බුදුරු පෙන්නපු යථාර්ථය. සමහර මිනිස්සු පිපාසාවෙන් මැරෙන්න පුළුවන්. සල්ලි වල අඩුවක් නැහැ. සමහර මිනිස්සු මල මුත්‍රා ගොඩේ මැරෙන්න පුළුවන්. සල්ලි වල අඩුවක් නැහැ. නිදාගෙන ඉන්න තැන සෙම හලන්න වෙනවනේ. සල්ලි වල දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අර බුදුරු පෙන්නපු යථාර්ථය. මේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න දවසක් එනවා. අපි කැමැතිම උදවියකින් දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන්ද මම මේ දොස් පරොස් එහෙම කියනව නෙමෙයි. මේකත් කියලාම යන්න. එක කිරියම්ම කෙනෙක් අර අපේ අම්මලාගේ තියෙනව නේද හරහට දාන පොඩි පර්ස් එකක් වාගේ එකක් නූලක් වාගේ එකක් එල්ලගෙන. මේ කිරියම්ම යනකොට සිලිම් බිලින් ගාලා මට ඇහෙනවා. මුන්ද මේ වදින කොටයි බුදුන් වදින කොටයි අර පොකට් එකට අත තියාගෙන ඉන්නේ. මම ඇහුවා මොකද ඔය කියලා. හාමුදුරුවනේ විශ්වාස නැති හින්දා රත්තරන් බඩු ටික අරන් ආවා කිව්වා. මුන්ද රත්තරන් බඩු ටික අරගෙන ඇවිල්ලා. මම මොකවත් කියන්න කියන්නේ. ජීවිතේ පුරුදු වෙන්න මේ මට එහෙම අත්දැකීම් ගොඩක් තියෙනවා. සමහර අම්මලා ඉන්නවා මේ හිටි අඩිය බණ කියලා යනකොට ටෙලිෆෝන් නම්බරේ ෆෝන් එක ඉල්ලගෙන කියන ළමයාට කෝල් එකක් කරන් දෙන්න හාමුදුරුවනේ. ඇයි කියලා අහනකොට මොන වගේ වින්නහියක් වෙලා ඇද්ද? දෙලුම් ගෙඩියට shopping එකක් දාලා ඇවිල්ලා නැහැ. මේ මහ දේවල් නෙමෙයි. ගෙදර දෙලුම් ගහේ දෙලුම් ගෙඩියක් තියෙනවා. මේ කිරියම්මට ඒකේ shopping නුරයක් ගැට ගහලා එන්න බැරි වෙලා. බලන්නකෝ මේ කිරියම්මලා එහෙම නැතුව ඇති. බොහෝ තැන්වල එහෙමයි. මේ කොහොමද වෙන් වෙන්න පුරුදු වෙන්නේ කියන්නකෝ. මේක පුරුදු වෙන්න ඕනේ. අබිනිෂ්ක්‍රමණය කියන එක පුරුදු වෙන්න ඕනේ. පුරුදු නොවි කොහොමද අපේ බෝධිසත්වයෝ කලින් දවසේ ඉපදෙච්ච දරුවයි බිරිඳයි රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගා තුනයි දාලා පැනලා ගියේ. එච්චර අබිනිෂ්ක්‍රමණයක් කරන්න අපි මෙහෙ දෙලුම් ගෙඩියකට පොර කනවා. සංසාරේ කොච්චර තව අපි ඔට්ටු වෙන්න වෙයිද? පුරුදු වෙන්න. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා කියන එක සරල නෑ. ඕක තේරෙන්න නම් මැරෙන්න ඕනේ. ඔය දුක කියන එක දැන් ඔය අලලුණු පරිප්පු ගණන් වැඩි වුණාම ඇති වෙන දුක එහෙම නෙමෙයි. මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. සමහර අම්මලා තාත්තලාට පිට ගිහිල්ලා නිින්ද යන්නෙත් නෑ නේද? නිදි පොළ මාරු වුණා කියලා. පිට තැනක නිින්ද යන්නේ නැති එකේ කොහොමද දෙයියනේ මැරෙන්නේ? මොන වේදනාවක් ඇති වෙයිද?
මගේ ඇඳ මම නිදා ගන්න තැන මගේ රේඩිය එක මගේ පිගාන මගේ මඩක්කුව මගේ කුස්සිය නේ මගේ ලිප ඔහොම තියෙනව නේද අපේ අම්මලාට අය මේ දියමන්ති රත්තරන් හැම නෙමෙයි අර මගේ කියලා පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා මගේ ප්ලාස්ටික් කූඩේ මගේ බෙලෙක්කේ මේ මුණුබුරෝ ඇවිල්ලා ඕ එහාට මෙහාට දාපුවාම මූණේ අබ පුපුරනවා කොහොමද මැරෙන්නේ පුරුදු වෙන්න දවසක් එනවා මගේ දරුවෝ මගේ බිරිඳ මගේ ස්වාමියා මේ සේරම දාලා දැන් මම යනවා යන එක නෙමෙයි දුක කවදා ආයේ එන්නද දැන් මේ පන්සලේ එක රැයක් ඉන්න බෑ සිල් අරගෙන ගෙදර කවුරුවත් නැහැ කියලා යනවා මැරෙන්න මතක් වෙනකොට කොහොමද ඕක දරාගන්නේ ඕකට තමයි බුදුවරු දේශනා කරේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඒ වයිච්චර සරල නැහැ හරි බරපතලයි ඒ නිසා තමයි ඒවා සතුටින් කැමැත්තෙන් ධම්මික උපාසක කොහොමද අතෑරි අහලා ඇති මේ අම්මලා ඕන තරම් හාමුදුරුවෝ පිරිත් ටික කියනකොට ධම්මික උපාසක මොකද කිව්වේ පොඩ්ඩක් ඉන්න කාටද කිව්වේ පොඩ්ඩක් ඉන්න කියලා දිව්‍ය විමාන වලින් එන්න කියන කට්ටියට ඒ නිසා අතාරින්නයි පුද්ගලයෝ ගැන ප්‍රතිරූප ගොඩනගා ගන්නටයි කටවචන පරිස්සම් කරගන්නයි හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් බෞද්ධයෙක් විදිහට වැඩක් ගන්නටයි ඓතිහාසික මේ පූජා නගරේ ඉඳගෙන පෙහෙවස් සමාදන් වෙන මේ අම්මලාට තාත්තලාට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ තේජසින් ආනුභාවයෙන් නිරෝගී සම්පත් ලැබේවා චිරාත් කාලයක් පින්දහම් සිද්ධ කරගෙන ඉහෙන් වැජබෙන්න මගේ ආයුෂත් අරගෙන මේ පින්නතුන් චිරාත් කාලයක් ජීවත් වේවා නිරෝගී වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට මේ ප්‍රාර්ථනාව මම හදවතින්මයි සිද්ධ කරේ හරි කරුණාවෙන් මේ බණ ටික කියන්නේ මම දැන් මෙතන බණ කියලා තංගල්ලේ යන්න ඕනේ හරි දුරයි යනකොට හැන්දෑවේ 6 විතර වෙනවා මේ ආවේ ඊයේ රෑ බුලත් කොහු පිටියේ බණක් කියලා කලින් දවසේ ගාල්ලේ ඊට කලින් දවසේ පොළොන්නරුවේ අද තංගල්ලේ කියලා මං හෙට කැකිරා වෙන්න ඕනේ ආපහු පහුවද මතුගම යන්නත් ඕනේ මතක් කරගන්න මේ ජීවිතේ පුදුම විදිහට බුදුහාමුදුරුවෝ උගන්වපු චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අපි දේශනා කරනවා වගේම කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ කියන සැකය විශ්වාසය මත හැමදාම හරි කරුණාවෙන් මිනිස්සුන්ට බණ කියනවා. එහි ආනුභාවයෙන් මේ අම්මලාට තාත්තලාට මේ තැලසීමියා එකකේ දරුවන්ට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු සාදු සාදු. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ ඔයත්ව ආරක්ෂා කරත්වා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට මේ පින් කුසල් හේතු වාසනා වේවා. සියලු මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ධර්මදේශනා මේ පින්කම සංවිධානය කරපු තැලසීමියා එකකේ සෙනෙහබර දරුවන්ට නිරෝගී සම්පන්නිය ලැබේවා. මෙතෙක් වාට්ටුවේ මියගිය සියලු තැලසීමියා දරුවන්ට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සසරේ කවදාවත් මේ වගේ ලෙඩකට රෝගයකට ගොදුරු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරන්නේ මధుරචාමික කුමාරසිංහ
මේ නිරෝගී සම්පත්තිය ලැබේවා. ධර්මදේශනාවේ දායකත්වයන් අතර ඒ කුමාරසිංහ වයස අවුරුදු 88ක් වන කාන්ති කුමාරසිංහ මෑණියන්ට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. දුවගේ නම ඉන්දු රූපසිංහ, පුතාගේ නම ට්‍රෙවෝන් මිලින්ද කියන මේ සියලු දෙනාම එකතු වෙලා මේ සත්පුරුෂ පින්කම සිද්ධ කරන්නේ. අවසානයේ ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වීමෙන් සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට මේ පින් සසරට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම්ම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. අබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලංති ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සුපින්වතුනි, අද දවසේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැලසීමේ ආයකකය සංවිධානය කරනු ලැබූ මේ සුමధుර ධර්මදේශනය සිදු කිරීම සඳහා අනුරාධපුර කඩපනහ විහාර මහදේවී ආරාමය මේ පුණ්‍ය භූමියට උතුම් වූ ධම්සභා මණ්ඩපයට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම අවදාළ වූ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපේ ස්වාමීන් වහන්සේට අපගේ පාදාභිවන්දනයෙන් යුක්තව নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනෝ. මේ සිදු කරන්නා වූ ධර්ම දානමය කුසල කර්මයන් চিරාත් කාලයක් පවත්වාගෙන යාමට අවැසි ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවායි අප සැම සියලු දෙනා සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දවසේදී පින්බර දායකත්වයේ ලබා දෙන්නේ වයස අවුරුදු 88ක් වූ කාන්ති කුමාරසිංහ මාතාවට නිදුක් නිරෝගී සුව ජීවනයේ ප්‍රාර්ථනා කරමින් එවැගේම ට්‍රෙවෝන් මිලින්ද පුතුණුවන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඉන්දු රූපසිංහ මහත්මිය විසින් එතුමියටත් මේ සිදු කළා වූ ධර්ම දානමය කුසල කර්මය চিරාත් කාලයක් පවත්වාගෙන යාමට අවැසි ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවායි අප සැම සියලු දෙනා සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.